තුන්වැනි පෙරනිමිත්ත වශයෙන් ජේරුසලාමය ජය ගැනීම. නබිසල් තුමාණන් ජීවත්ව සිටියේදී ජේරුසලාමය පැවතියේ රෝම අධිරාජ්‍යය යටතේ. එතුමා පවසා සිටියේ ලෝක විනාශයට පෙර මුස්ලිම්වරුන් මෙම ශුද්ධ වූ නගරය ජය ගන්නා බවයි. මේ සිදු වූ ආකාරය නබිසල් තුමාණන්ගේ මරණයෙන් වසර කිහිපයකට පසු ක්‍රිස්තු වර්ෂ 637 දී දෙවන කලීෆා වූ උමර් ඉබ්නුල් බත්තාබ් රලිතුමාණන්ගේ පාලන සමයේදී මේ සිදුවිය. කිසිදු ලේ වැහිරීමකින් තොරව සාමකාමීව නගරයේ යතුරු උමර් රලිතුමා වෙත බාර දෙන ලදී. මේ ඉතිහාසයේ ඉතා සුවිශේෂ සිදුවීමක් ලෙස සැලකේ. උදාහරණයක් ලෙස නබිසල් තුමාණන් අවුෆ් ඉබ්නු මාලික් නම් සහාබිවරයාට පැවසුවේ ලෝක විනාශයට පෙර කාරණා 6ක් ගණන් කරන්න යනුවෙන්. එහි දෙවැන්න එතුමාගේ මරණය වන අතර තුන්වැන්න බයිතුල් මුක්කද්දීස් ජේරුසලාමය ජය ගැනීමයි. අද වන විටත් මෙම නගරය ලෝක දේශපාලනයේ සහ ආගමික අනාවැකිවල ප්‍රධාන කේන්ද්‍ර ස්ථානයක් වී ඇත්තේ එබැවිනි. මුස්ලිම්වරුන්ගෙන් ජේරුසලාමයේ පාලනය ගිලිහී ගිය ආකාරය අපි දැන් බලමු. බ්‍රතාන්‍ය පාලනයට නතුවීම 1917 වසර 400කට අධික කාලයක් ජේරුසලාම පාලනය කළේ මුස්ලිම් ඔටෝමන් අධිරාජ්‍ය විසින්. පළමු ලෝක යුද්ධයේදී ඔටෝමන්වරු පරාජය වීමත් සමග 1917 දෙසැම්බර් මාසයේදී බ්‍රතාන්‍ය හමුදා ජේරුසලාමයට ඇතුල් විය. මෙහිදී කිසිදු සටනකින් තොරව නගරය බ්‍රතාන්‍යයන්ට බාර දුන් අතර ඒ සමග සියවස් ගණනාවක් පැවති මුස්ලිම් පාලනය අවසන් විය. 2. ඊශ්‍රායලය ජේරුසලාමය අත්පත් කර ගැනීම 1948 1967 නූතන ඉතිහාසයේ ජේරුසලාම මුස්ලිම් පාලනයෙන් ඊශ්‍රායලයට නතු වූයේ යුද්ධ දෙකක් මගින්. පළවෙනි යුද්ධය 1948 නිදහස් යුද්ධය. බ්‍රතාන්‍යයන් ඉවත් වූ පසු ඇති වූ යුද්ධයේදී ජේරුසලාම දෙකට බෙදුණි. බටහිර ජේරුසලාම ඊශ්‍රායලයටත් අල් අක්සා පල්ලියේ පිහිටි නැගෙනහිර ජේරුසලාම ජෝර්දානයටත් හිමි විය. දෙවැනි සටන 1967 6 දින යුද්ධය. මෙය තීරණාත්මක අවස්ථාවයි. 1967 ජූනි 5 සිට 10 දක්වා පැවති මෙම යුද්ධයේදී ඊශ්‍රායලය හමුදා ජෝර්දානය හමුදාව පරාජය කරමින් මුළු ජේරුසලාමය තම පාලනයට නතු කර ගත්තා. එතැන සිට අද දක්වා මුළු ජේරුසලාම පරිපාලන බලය පවතින්නේ ඊශ්‍රායලය සතුවයි.